අද ගොඩක් ඉන්නේ මවාගත්තු ඇදුරුතුමන්ලා. ඉතින් මාතර සම්ප්‍රදායේ අපේ අද දක්ෂ ප්‍රවීණ සම්මානලාභී ශිල්පීන් තමයි අද මේ ස්ථානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ සියල්ල මනමින් අපි ඔබට විදහා පාන්නම් ඔවුන්ගේ නම්ගම් තරාතිරම් එක්ක. ඉතින් මේ සියලුම ඇදුරුතුමන්ලත් එක්ක තමයි ඔබත් වාසනාවන්තයි එතුමන්ලාද මේ ස්ථානයේ සජීවීව දැක ගන්න. ඔවුන්ගේ කඩබාරව ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ ගෞරවාභි මුග ගෞරව කීර්ති ප්‍රසාදිනී ස්වර්ණ ප්‍රදීප දේශ ගෞරව විශ්ව කීර්ති හා රාජ්‍ය සම්මානලාභී මානව හිමිකම් සංවිධානයේ නියෝජිත දේශමාන්‍ය කලා කීර්ති පාරම්පරික ප්‍රේමරත්න බැද්දේවත්තේ මහත්මයා ප්‍රදාන කොටගත් කලාකරුවන් පිරිසක්. බෙර වාදනයේ සහාය වෙනවා මාතර දකුණ බෙර සලකුණු තුනක් අද මේ වේදිකාවේ බෙර වාදනයේ සහාය වෙනවා අති දක්ෂ බෙර වාදන ශිල්පී සම්මානලාභී සිරිපාල හේනගම. ඔබ අනන්තවත් ඔබ දැකලා ඇති පුංචි තිරේ සමාජ මාධ්‍යයේ ඔබ අනන්තවත් දැකපු හුරු පුරුදු වුණක් තමයි මාතර බෙර සලකුණ සිරිපාල හේනගම අපේ ගුරුතුමා. ජයසාන්ත ඇල්ගිරිය ජයසාන්ත මහත්මයා ජනාධිපති සම්මානලාභී දක්ෂ බෙර වාදන ශිල්පියෙක්. කවි ගායනයේ අති දක්ෂ ශිල්පියා තමයි ඊළඟ බෙර වාදන ශිල්පියා. ඒ වගේමයි කුඩා කල සිටන්ම බෙරය අතටගෙන තමාගේ පරම්පරාවෙන්ම බෙර වාදන හැකියාව තමාට උරුමයක් බවට පත් කරගත්තු සම්මානලාභී තක්සර රුවන් අපේ ආදරණීය සහෝදරයෝ. එහෙමනම් අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමු මේ මගුල් බෙර වාදනය මුලින්ම ඉදිරිපත් කරන්නට. එදා සිද්ධාර්ථ කුමරු බුදු වන්නට ප්‍රථම වත්‍යාසනයට වඩින වෙලාවේ ගාන්ධර්ව නම් දිව්‍ය පුත්‍රයා ආරූඪ වෙනවා මේ සිදුවීම දැකලා. එදා බුදු මගුල සිදු වුණු මේ අවස්ථාවේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා තිගව්වත් දිග බෙරයක් මවාගෙන සූසට පද සුරල් සමග මංගල බේරී වාදනයන් ඉදිරිපත් කරා කියන ඒ කතාව අපි අසා තිබෙනවා. ලියවා එදා කඳ දුන්නේ කවුරු? ඉරවා එදා වරපට දුන්නේ කවුරු? මුදවා සදා සම්පතු දුන්නේ කවුරු? සදවා එදා බෙර ගැසූ අය නම් කවුරු? ඔන්න මම ප්‍රශ්නය ඇහුවා. අපි ඊට උත්තරේ බෙර වාදන ශිල්පීන්ගේ හදින්වලිය ආරාධනය ඔබෙන් ලැබෙන ප්‍රථම සාර්ථක අත්පුල සන්නාදය මැදින්.
ने